අපි ගමුකොට මම දැන් ඔයගලන්ට පේනවනේ. එතකොට මම පේනකොට ඔයගොල්ලන්ට දැන් චන්න මහත්තයාටයි ගීතක මහත්තයාටයි පේනකොට කොහොමද එතකොට වෙන විදිහ? එකම රූප දෙන්නටම පේනවද? අපි හිතන්නේ මේ පැත්තෙන් එහෙම. අන්න ඒකනේ වැඩි ඉතින්. තමිල් පාට සිවුරක් කනන් ඉන්නවා කියලා දැන් මට පේන තමිල් පාට තමයි පේනවා ඇත්තේ. يعني මේ පාටම නෙවෙයි දැන් මේක මෙහෙම තියලා මට පේන එකයි මෙහෙම බැලුවොත් තමයි පේන්නේ. ඒක කරන්න බැරි නිසා අර ඒ කියන්නේ කෙනාට ඇත්තටම පේන්නේ. ඒකට තමයි අර කිව්වේ මෙයාට කන්නාඩියක් දෙනවා, අරයට කන්නාඩියක් දෙනවා. ඔතන 30ක් ඉන්නවනම් කන්නාඩි 30ක් දෙනවා. ඒ කන්නාඩි 30 තමයි ඔයගොල්ලන්ගේ S2 කියලා හිතන්නකෝ. එතකොට බලන්න කල්පනා කරමු. එතකොට මේ ළම දරුවා කිව් උපමාව තමයි එන්නේ. මේ ඉන්නේ මෙහෙම බල අම්මා දිහා බලනකොට මම මෙතන නෙවෙයි ඉන්නේ අතන. අපි අද ඉස්සෙල්ලා කරේ. කන්නාඩි 30කින් බලාගෙන ඉන්නවා. එතකොට කොයි හිතන එක්කෙනාද ඇත්ත? ඒක හැබැයි ඒකේ තව සංගවුණු තැනක් තියෙනවා. ඔය බාහිර කෙනෙකුත් නෙවෙයි. එතකොට ඔබේ රූපේ නේද මේ ප්‍රතිබිම්බ නාම බීගත වෙලා තියෙන්නේ. අන්න එතන කතා ගන්නවා කොහොමද? නැත්නම් ඒක තැනකින් හිර වෙනවා ඒ ගැටි. ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරන්න. මේක ඔය කාකෝ බලනකොට එතකොට දැන් ඕගොල්ලෝ කට්ටිය මන් දිහා බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නවා. එතකොට ඕගොල්ලන්ගේ ඇස් දෙක කන්නාඩියක් කියලා හිතන්න. කන්නාඩිය කට්ටියටම දෙනවා. 30 දෙනාටම කන්නාඩි 30ක් දෙනවා. ඒක කන්නාඩි 30 මම පේන විදිහට හදා ගන්නවා දැන්. ඔය දැන් චන්න මහත්තයා මෙහෙම කන්නාඩියෙන් හදා ගන්නවා. ගීතක මහත්තයා මෙහෙම කන්නාඩියෙන් හදා ගන්නවා. කට්ටිය දැන් මම පේන විදිහට හදාගත්තනේ. කන්නාඩි 30මත් දැන් පේනව නේද මම? මේ ඇහිනුත් පේනව නේද? දැන් අපි ඔප්පු කර ගන්නවා මස් ඇහින් පේන එක මේ දෙකම එකයි නේද දැන් එතකොට? මෙහෙම පේන එක කන්නාඩියෙන් පේන එකයි. එතකොට මේ අල්ලන් ඉන්න කන්නාඩිය ඔබේ ඇහ කියලා මෙහෙම බලන්න. දැන් තේරෙනවා. දැන් ඔබ ඉන්නේ කොහෙද? මෙහෙ නේද? මෙහෙම නේද? අන්න ඒකයි. දැන් බාහිර මොකක්ද තියෙන්නේ? බාහිරක් අවකාශය. එහෙනම් හැට ඔබේ පේන මේ රූපයයි දෙක වෙන් කරන්න පුළුවන් නේද? ඔය උපමාවේ. මේ හැට ඔබෙන් තියෙන මේ රූපය දැන් කන්නාඩිය දැන් මෙහෙම. මේ ඇහනේ දැන් තියෙන්නේ. ඔන්න දැන් මේ ඇහ. මෙහෙම බලනකොට මෙහෙ පේනවද නෑනේ? අන්න එතකොට කය උතනවද? රූපේ. මෙහෙම බලනකොට මෙහෙම නේද? අන්න හැ රූප චක්කු. දැන් තේරෙන්නේ. ඒ කියන්නේ මෙහෙම බලද්දි මම මෙහෙම බලද්දි මම. ඔව්. අන්න එතන දැන් මොකද්ද හැ රූප චක්කු විඥාන. එතකොට හේතුන් නිසා හට ගන්න ඵලය. ඔන්න බලන්න හේතුඵල නියම දහම හරිද? හේතුව නිරෝධයෙන් ඵලය නිරෝධ වෙනව නේද? අන්න එතන ස්කන්ධ පහේ උදේවැය බලන්න. ඒක රූපයක් දැක්කට පස්සේද විඳින්නේ දකින්න ඉස්සර වෙලාද? කියන්න බලන්න. එන මොහොතේ විඳින්නේ. විඳින්නේ දැක්කට පස්සේ දැක්කට පස්සේ විඳින්නේ. හොඳයි දැක්කේ මොකෙන්ද? නාම ධර්ම නැතුව රූප විතරක් පේනවද? දැන් මේ වතුර බෝතලේ පේනවනේ. වතුර බෝතේ දැක්කට පස්සේ නේ විඳින්නේ. වතුර බෝතේ කියන රූපේ වේදනා සංඥා සංගා විඤ්ඤාණ. වතුර බෝතේ දකින්න තැන පහක් තියෙනව නේද? ස්කන්ධ පහ. අන්න ඒකේ උදේ බලන්න. අන්න එතන තමයි මම කිව්වේ S2 පියාගෙන S2 කයින්කොට වෙන වැඩේද නිරෝධය දකින්න ඕනේ. එතන මේ ගාහන්තම හිතා ගන්න බැරි වේගයක් තියෙනවා. මේක ඇත්තටම සමනස ස්කන්ධෙන් ඉස්සෙල්ලා දකින්න උනහම ඉස්සෙල්ලා වෙන්නේ. ස්කන්ධේ නිරුද්ධ වුණාම පස්සේ තමයි අපි අත්තර මෙතනින් හදාගන්නේ. ඔව් වෙන එකක් කරන්නේ. නිරුද්ධ ඉවරයි. වෙන එකක් කරන්නේ. ඒකට අයිති නැතිනවා. නෑ ඒකට අයිති නෑ. තේරුණේ. මට මෙතෙන් ඒ කියන්නේ ඔන්න බලන්න මම කියන චන්න මහත්තයා කියලා. ඇහිලා නිරෝධ වුණා නේද? අනිච්චාව සංඛාර උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධන්දිනේ. ඊට පස්සේ ඔබ කතා කරන්නේ කනෙන්ද? මම කියනවා චන්න මහත්තයෝ කියලා. ඊට පස්සේ ඇහිලා එතරම් සුතේ සුතමත් තන්නේ. ඔබේ ප්‍රසාද ටික ඉවරයි නේ ඇහිච්ච. දැන් ඔබ ප්‍රසාද ටික හදාගෙන නේද කතා කරන්නේ? ඒක ඒකට අයිති නෑනේ. දැන් මේ දකින්න මොහොතේ මේක අයිති නෑ. සෝනස් කියන දේ හරියට පැහැදිලි. ඊට පස්සේ දැනුම තුලින් තමයි මේක බෝතලේ මේක දම්පාට මේක ඇතුලේ වතුර. හොඳ ඒ වෙලාවෙත් හදාගන්න එක මෙතනම නිරෝධ වෙනව නේද? එතනම නැති එහෙනම් උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධ. ඒක මුලින්ම බෝතලේ කියලා හදාගත්ත තරත් ඒක නිරුද්ධ වෙච්ච දෙයකට තමයි අපි හදාගන්නේ. නිරුද්ධ වෙච්ච දෙයකට. ඒක නැති ඒක නැති වෙලා ආයෙ මුලින්ම හදාගත්තත් එහෙමයි. ඒ කියන්නේ අපි නම් කරා මොන හරි අපි දැනුම එකතු වෙන්නත් අරක හදාගෙන ඒක ඉවර වෙලානේ. ඒකත් එතන ඒකත් ඉවරයි. ඒකත් ඉවරයි. බණ අහලම නැහැ. අපි කතා කරන දේවල් ඒ කියන්නේ මේක තමයි රූපය මේක තමයි යහ. හරිනේ දැන් සද්ද නැන්නේ සද්ද විඥානයේ විදියට ගන්නකො. දැන් මේ සද්ද වෙන හේතුව වෙනයි ඵලය වෙනයිද නැහනේ. හේතුවන් නිසා හට ගන්න ඵල හේතුව නිරුද්ධ ඵල නිරෝධය නේද? වේගයක් තියෙනවා. ඊට පස්සේ ආයි මනෝ විඥාණයෙන් දැන් හදාගෙන කතා කරන තැනත් එක්ෂණික වේදනා නිරෝධ වෙනව නේද? ආපවත්තන සද්දයකට ඒකක් නිරෝධ වෙනවනේ. ඔන්න ඔය නිරෝධය විතරයි තියෙන්නේ. මේක තුල සමුදය නිරෝධය. ඒ බෝ කියන්නේ ඒක සමුදය නිරෝධයලා ඔව්. ඒ දරගන්න කොහොමද නිරෝධ
පස්සේ ඒකෙන් තමයි ඒක තමයි දකින්න ඕනේ. එන්නේ ඒකයි දකින්න. හැබැයි ඔය ගැන ඉදිරියට මැදිනේ. ඒක රෝදේ දකින්න. එතන කෙනෙක් පනවන්න බෑනේ. ඕක තමයි ඉතින් අදතරම් දර්ශනය මේ සතර සතිපට්ඨානේ වාසය ගන්න ඇත්තටම නෝක තමයි මුල නියම තැන. උතන්නේ නැතුව කෙනෙක් පටන් ගත්තොත් යනවා. සතර ඉරියව්වෙම මිදෙනවා. දැන් අර ජීවිතේ කරන්න ඕනේ කිව්වේ යෝනිසෝමනසිකාරය කිව්වේ ඔහොම හැමතිස්සෙම මේක. දැන් අර මං එන ගමන් අපි බලනකොට මේක මේ වෙන්නේ කතා කරනකොට මේ හැමතිස්සෙම මේක වෙනවා. සතර ඉරියව්වෙම හැමතිස්සෙම එක වෙලාවක් වෙන් කරගෙන ගෙදර කියලා වාරලා භාවනා කරනවා නෙවෙයි. මේක හැමතිස්සෙම වෙන දෙයක්. ඒක දර්ශනේ හැමතිස්සෙම දකින්න ඕනේ. දකින්න අපේ පරස්පර ඒක කාලයක් ගිහිල්ලා තමයි පත් වෙන්නේ. අර රුක්ෂ මූලික දෙනවා. ඒ වෙනගේ වාසියදී ඔය එක්කෙනෙක් වාඩි වෙලා මේ මනුස්සෝ කියලා පේන්නේ මොකද්ද රූපකයනේ. රූපකය පේන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන රූපකයෙහි පටිඝ සම්පස්සයක් ඇති වෙයි. දැන් නාමකය අධිවචන සම්පස්සයක් පනවන්න පුළුවන්. රූපකයේ පටිඝ සම්පස්සයක් පනවන්න බැරි නම් නාමකයේ අධිවචන සම්පස්සයක් පනවන්න බෑ. මනෝ සම්පස්ස සහ පටිඝ සම්පස්ස මෙතන. දැන් මේ ඇහැට පේනකොට බාහිර කෙනෙක් කියලා පේන්නේ මොකද්ද කියලා බලන්න අපිට මිනිස්සෙක් කියලා. ප්‍රතිබිම්බය. ඔව්. මනසෙන් ධාතුව පේන්නේ නැහැ කවදාවත්. මහා භූත පේන්නේ නැහැ. කුලක පේනවද? පේන්නේ. පටවිය කියන එක පේන්නේ නැහැ. ස්පර්ශ කරොත් විතරයි. ඔව්. පටවිය කියන එක පේන්නේ නැහැ. අන්න කන්නාඩිය කොහොමද දැන් බලන්න. එතකොට පේන දේ අල්ලන්න බෑ, අල්ලන දේ පේන්නේ නැහැ. පේන දේ අල්ලන්න බෑ. අල්ලන දේ පේන්නේ නැහැ. අවකාශය අල්ලන්න පුළුවන්. ගන්න පුළුවන් අවකාශය. බැරි. අවකාශයට කියනවා මං අල්ලන්න කියලා. මම මේ ඉන්න අන්න අල්ලන්න මං අවකාශයට කියනවා. මේ පැත්ත දාන්න මේ පැත්ත දාන්න. අන්න වගේ. මේ අවකාශය මේ තියෙනවනේ අවකාශයක තොරණ බලන්න මේ අවකාශය. අපි බලන්න මම මේ අවකාශය වහන විදිය. මේ අවකාශය ගන්න ලස්සන. සුවර් මේ මැද තියෙන ටික. වතු ටික තියෙන ටික. දැන් මේ කන්නඩියෙන් බලන්න. සාමාන්‍ය වහන්සේ දේශනා කරන අර එකක දැන්නේ ටීවී එකේ සද්දේ ඇහෙනවා. ටීවී එකක් ධාතු. එතකොට මම මෙතන කතා කරනවා මමත් ධාතු. එතකොට මේකේ ටීවී එක නැත කියනවා මම නැත කියනවා. ඔව් ටීවී එක හැදෙන විද්‍යාඥයෝ ඕක හිත දියුණු කළා ඉත ගන්නට අරගත්තා. ඉතුරු දින්ගේ ඒගොල්ලන්ට දැක් ගන්න බැරුණානේ. නැත්තම් ඕක මාන තැනක් හිතන ඒගොල්ලෝ හිතුවා. අයිතේ පුක්කුසාති රජුරවන්ට කරපු ධාතු විභංග සූත්‍රයේත් ඕක පැහැදිලි වෙනවා. සත්‍ය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ විඥාන කියන එක. එතකොට ටීවී එකේ හැදුවේ මේ මිනිස්සයා කියන මිනිස්සයා ඔන්නෝක උඟා දුරටම තේරුම් අරගෙන. ධර්මයේ තේරුම් අරගෙන නෙවෙයි ඒ කියන න්‍යාය තේරුම් අරගෙන ඒ විද්‍යාවට අනුව. ඒකයි රූපයක් පෙන් මතු කරලා අර වේගයකින් මේ රූප ජාලාවක් මේ විරෝධ වෙන විදියට එහෙමනේ පේන්නේ නේ. ඔව් සැරිසරේ මත. සද්ද වෙනමනේ දෙන්නේ තමයි. ඔව් ඒක මේගොල්ලෝ දන්නවනේ ඔක්කොම. දැන් මෙතන උපාදාන රූපෙන් කොහොමද සද්දේ වෙන්නේ? උපාදාන රූපෙන් සද්දේ එන්නේ කොහොමද? දැන් මෙහෙම හිතන්න දැන් ඔබට හිතන් ඉන්නේ මේ පේන රූපයෙන් සද්දෙන්න කියලානේ. දැන් මං කතා කරන එක ඔබට ඇහෙනවනේ. ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනව නේද? දැන් කන්නාඩියෙන් බැලුවත් එහෙමනේ. කන්නාඩියේ රූපේ පේනවා, සද්දේ පේන්නේ නැහැ. අන්න ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. එතනින් පුළුවන් ඒක හොයන්න. මම ඊයේ ඊට වැඩි එක සද්ද කරලා ළමෙක් ඇවිල්ලා ඔබ කතා කරන එක ඔබට ඇහෙනවා. මං කතා කරන එකත් ඔබට ඇහෙනවනේ. මොකද මේ කතා කරන්නේ? පේන රූපේ බොරුවක් සද්දෙත් බොරුවක් කරගන්න අර ඇහැ විදියටම හිතන්න. ඇහැ කියන්නේ ප්‍රතිබිම්බේනේ. ඒ බාහිර කවුරුත් නෙවෙයි, බාහිර නෙවෙයි මේ ඇතුලේ ඇහෙන ප්‍රතිබිම්බය. ඒක සද්දේ. එතකොට කන මේක කන්නඩියට දාගත්තාම මේක අහු වෙනව නේද? මේ කන්නඩිය කන කරගත්තාම, ඇහැ කරගත්තා වගේ කන කරගත්තාම ඒක තියෙනව නේද? ඒ කියන්නේ අපිට මේ ඇතුළ තුල දැනෙන දේ, ඇතුලේ දැනෙන දේනේ අපිට ශබ්දය කියලා දැනෙන්නේ අපිට. ඔව් ඒක එන්නේ කොහෙද? ඔව්. ශබ්දෙ එන්නේ. අපේ බාහිරින් මේක ඇතුලේම. අර ප්‍රතිබිම්බය ඇතුලේම නිර්මාණය වෙනවා. මෙහෙම හිතන්න දැන් ඔබට මම පේනවනේ. මම පේනවනේ. ඔය රූපෙ මෙතෙන්ද දෙන්නේ. සද්ද ඇහෙනවනේ. කනත් මෙතෙන්ද දාන්න.
ප්‍රතිබිම්බය වගේම තමයි නේ ස්වාමීන් වහන්සේ. ඇහැට රූපේ පේනකොට රූපේ ඇහැ පැත්තට ගන්න. කනට ශබ්දය ඇහෙනකොට ශබ්ද කන පැත්තට ගන්න. ඒකයි. ඒ සිතමයි නෑ ඔබ ඉන්නේ එතකොට කොහෙද? ඒක නිකම් බෑ ඒක තාපප්පා හොඳට පෙන්නලා ඔය වැඩ. ඒ ශුන්‍යතාවයෙන් මෙන්නේ. ඒකේ සද්දේ දැන් ඔබ හිතන්නේ ඔය කනට ඔය ශබ්දය ඇහෙනවා කියලානේ. ඔය ඇහැට ඔය රූපේ පේනවා කියලානේ. ඉතින් පේන මෙහෙම ඇහැට රූපේ පේනකොට මේ පැත්තට දාන්න. කනට ශබ්දය ඇහෙනකොට තේරුම් ගන්න. අර ස්වාමීන් වහන්සේ හිතක් පනවන්න බෑ වගේම නේද ඕක. ඔය පරම උතරින් දෙන්න කියලා අපිට හිතන්න බෑ. ඒක තර්ක ඥාණයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ නෑ ප්‍රති ප්‍රත්‍යක්ෂය මෙතන මෙහෙම කරා. දැන් ඔබ කතා කරන එක ඔබට ඇහෙනවනේ. මම කතා කරන එකත් ඇහෙනවනේ. එහෙනම් පේන රූපේ එහෙම ගන්න. හරිනේ. ඇහෙන සද්දෙත් එහෙම ගන්න. එතකොට ওই පැත්ත මේ පැත්තට දෙන්න. මේ පැත්ත ওই පැත්තට ගන්න. ඔය පේන රූපේ ඔබේද? ඔය. ඇහෙන සද්ද. අන්න ඒක බලන්න පොඩ්ඩක්. ඒක හැබැයි සියුම් හිත විසිරෙන්නේ තැනකින් ඒක යෝනිසෝමනසිකාරය වුණොත් තමයි වදින්නේ. ස්වාමීන් වහන්සේ දැන් මම කතා කරනකොට එතන එන්නේ. ඔබ වහන්සේ කතා කරනකොට එතන එන්නේ. එතකොට එක වෙලාවට එකයි නෙන්නේ. එතකොට ඔබ වහන්සේ කතා කරනකොට මම එතන. ඒ කෙනෙක් මිදිලා මේ ස්පර්ශයෙන් මිදෙනකම් මම කියන්නේ රූපයයි සද්දයයි දෙකෙන් මිදෙනකම්.